හරි අපි මේ වීඩියෝ එකෙන් ළමයි කතා කරනවා 2022 කුලක ගානේදී මොකද වෙන්නේ කියලා. අපේ WhatsApp channel එකට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. description එකේ link එක තියෙනවා. නැත්නම් මේ උඩ තියෙන number එකට ළමයි message එකක් දාන්න වගේ නමයි ශ්‍රේණියයි. එතකොටත් ඔයාලට channel එකට සම්බන්ධ වෙන්න link එක ගන්න පුළුවන් සහ අපේ පන්ති පිළිබඳ විස්තර දැනගන්න ඕන නම් ඒත් උඩ තියෙන number එකට message එකක් දාලා set වෙන්න පුළුවන්. හරි. බලන්න 2022 මොකද්ද කියන්නේ ළමයි? එක්තරා ප්‍රදේශයක ඇති නිවෙස් 60ක් ඇසුරෙන් කෑම පිසීම දර ගෑස් විදුලි භාවිතා කිරීම පිළිබඳව කතන්දරයක් තමයි කියන්නේ. නිවෙස් කීයක් තියෙනවද? 60යි. ඔක්කොම සර්වත්‍ර කුලකේ ඒතකොට කතන්දරේ 60යි තියෙන්නේ. හරිද? විස්තරයක් දීලා තියෙනවා. වෙන් රූප සටහන මේ විදිහට දීලා තියෙනවා. අපිට 20 ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන පළවෙනි ප්‍රශ්නේ තමයි? දී ඇති වෙන් රූප සටහන උත්තර පත්‍රයේ තුල පිටපත් කරගෙන ඒ කුලකයෙන් දැක්වෙන්නේ දරලු ළමයි. ඒ කුලකයෙන් දැක්වෙන්නේ දර නම් B සහ C කුලකයන් නම් කරන්න. උඩ විස්තරයක් දීලා තියෙනවද? දීලා තියෙනව නේද? මොකද්ද කියන්නේ? විදුලිය භාවිතා කරන සියලුම නිවෙස් දර සහ ගෑස් කියන දෙකම භාවිතා කරනවලු. විදුලිය භාවිතා කරොත් එයාලා දර සහ ගෑස් කියන දෙකම භාවිතා කරනවලු. එන විදුලිය අයිති වෙන එක්කෙනා දෙන්නටම අයිති වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ චූටි රවුම නේද දෙන්නටම අයිති වෙන්නේ. එතකොට A කියන්නේ දර නම් මෙයා විදුලිය වෙන්න ඕන. C කියන්නේ විදුලිය. මේ කවුද? C කියන්නේ කවුද ළමයි එතකොට? විදුලිය. B කියන්නේ කවුද? ගෑස් වෙන්න ඕන නේද? B කියන්නේ ගෑස් වෙන්න ඕන. ගෑස්. හරිද? හරි. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ සාර්ථකව අවසන් කරා. දෙවෙනි එක මොකද්ද කියන්නේ? දර විදුලිය සහ ගෑස් යන දර විදුලිය සහ ගෑස් යන තුනෙන් එකක්වත් භාවිත නොකරන නිවෙස් සංඛ්‍යාව 5යිලු. මේ තුනෙන් එකක්වත් භාවිතා කරන්නේ නැහැලු ළමයි නිවෙස් 5ක්. හරිද? හරි. ඔන්න ඒක හරි. දර භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව 24ක්ද? දර භාවිතා කරනවලු ළමයි 24ක්. ඒ කියන්නේ දර කියන රවුමට 24ක් එන්න ඕන. හරිද? හරි. නිවෙස් සංඛ්‍යාවද ගෑස් භාවිත කරන නිවෙස් සංඛ්‍යාව 48යි. ගෑස් භාවිතා කරනවා කියනවා ළමයි 48ක්. ගෑස් කියන රවුමේ 48ක් තියෙන්න ඕන. ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කොපමණද? මොකක්ද අහන්නේ ළමයි? ගෑස් පමණක් භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව අපෙන් අහන්නේ. දෙවෙනි ප්‍රශ්නේ යටතේ අහන්නේ ගෑස් පමණක් භාවිතා කරන නිවාස කොහොමද හොයන්නේ? හොයන්න පුළුවන් ළමයි. සම්පූර්ණ නිවාස ගණන 60යි නේද? ගෑස් විතරක් භාවිතා කරනවා කියන මෙන්න මේ කොටසේ අගේ නේද ඔය අහන්නේ. හරි. මේ බලන්න සම්පූර්ණ නිවාස ගාන 60න් අපි හරිද අඩු කරමු. කවුද? මෙන්න මේ රවුමට මේ සම්පූර්ණ කොටසටම අයිති වෙන්න ඕන කොච්චරක්ද? 24ක් අයිති වෙන්න ඕන. කොච්චරක්ද දරුවෝ? 24ක් අයිති වෙන්න ඕන. හරිද? එයාව අඩු කරන්නත් ඕන. ආයි මෙන්න මේ පහත් අඩු කරන්න. 60න් අඩු කරන්න ඕන 24 සහ මේ 5. ඒ දෙන්නව එකතු කරලා අඩු කරත් හරි වෙන වෙනම අඩු කරත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න මම අඩු කරනවා. මොකද්ද? එතකොට ඉතිරි වෙන්නේ මෙයා විතරනේ. සම්පූර්ණ කොටුව ඇතුලේ 60ක් තියෙන්න ඕන. එතකොට මෙන්න මේ සම්පූර්ණ රවුම ඇතුලේ 24යි මෙතන 5යි. එතකොට ඉතිරි වෙන්නේ මෙන්න මෙයාට එන අගේ විතරයි. අයාට එන අගේ තමයි අපෙන් අහන්නේ. 60න් අඩු කරගන්නකො කීයක් දෙන්නේ එතකොට? 29ක් අඩු කරාම අපිට 31යි කියලා අපිට එනවා. තේරෙනවද? එතකොට ගෑස් පමණක් භාවිතා කරන අය 31යි. ගෑස් පමණක් භාවිතා කරන අය 31යි. ඔන්න අපි ඒ ගාන හැදුවා. ඊළඟට මොකද්ද කියන්නේ? දර සහ ගෑස් යන දෙවර්ගයම භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කීයද? මොකද්ද? දර සහ ගෑස් කියන වර්ග දෙකම භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කීයද? දර සහ ගෑස් කියන දෙවර්ගයම භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව කීයද? කොහොමද හොයන්නේ ළමයි? කොහොමද හොයන්නේ? දර සහ නිවෙස් කියන්නේ කවුද? දර සහ ගෑස් කියන්නේ කවුද? මෙන්න මේ කොටස නේද දර සහ ගෑස් කියන අයට අයිති වෙන්නේ. දර සහ ගෑස් පමණක් නෙමෙයි ඈ. දර සහ ගෑස් පමණක් නෙමෙයි. මොකද්ද ඔය කියන්නේ? දර සහ ගෑස් කියන වර්ග දෙකම භාවිතා කරන්න ඕන. දර සහ ගෑස් පමණක් කිව්වොත් අයිති වෙන්න බෑ විදුලිය. මෙතන කියන්නේ දර සහ ගෑස් කියලා විතරනේ. පමණක් කතන්දරයක් නෑ. එහෙනම්
දර සහ ගෑස් භාවිතා කරන නිවෙස් අයිති වෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේ ඡේදනය. ඡේදනය වෙන්නේ මෙන්න මේ ලොකු කොටසනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් කොහොමද? දර සහ ගෑස් පමණක් කිව්වම මෙන්න මේ කොටසේ අගේ හොයාගත්තා නම් හරි. එතකොට අපිට මෙන්න මෙතනට දෙයා අයිති වෙන්නේ නෑ. මෙතනට අයිති වුණොත් මොකද වෙන්නේ? එතනට අයිති වුණොත් වෙන්නේ දර සහ ගෑස් පමණක්. එහෙනම් මෙතනටද නෑ එතනට අයිති වුණොත් අපිට කියන්න පුළුවන් මේ තුනම භාවිතා කරනවා කියලා නේද? එතකොට දර සහ ගෑස් පමණකුත් නෙමෙයි. මෙය විදුලිය භාවිතා කරත් ප්‍රශ්නයක් නැහැ, නොකරත් ප්‍රශ්නයක් නැහැ. දර සහ ගෑස් භාවිතා කරනවා නම් ඒ ඇති. එහෙනම් අපිට මෙන්න මේ කොටසේ අගය හොයාගත්තා නම් හරි. බලන්න මම මෙන්න මෙහෙම හොයනවා. තුන්වෙනි එකට පිළිතුර ගන්න යන්නේ කොහොමද දන්නවද? දර මම කෙටියෙන් ලියනවා හරිද? දෙවර්ගයම භාවිතා කරනවා කවුද? මෙන්න මේ සම්පූර්ණ රවුමම 48ක් නේද ළමයි? මෙන්න මේ සම්පූර්ණම රවුම 48ක් එන්න ඕන කියලා එයාලා කියනවා. පැහැදිලිද? රයිට්. ඔය 48න් 31ක් අඩු කරාම මොකක්ද වෙන්නේ? මේ සම්පූර්ණ රවුමම 48යි නම් මෙන්න මේ 31 අඩු වුණාම මෙන්න මේ ඉතිරි කොටසේ අගේ නේද එන්නේ. එහෙනම් 48න් 31ක් අඩු කරන්නකෝ. එතකොට අපිට එනවා මෙතන 9යි 8යි 8යි 16යි 17ක් කියලා එනවා. මෙන්න මෙයාට අයිති වෙනවා ළමයි 17ක්. හරිද? අන්න එහෙමයි අපි ලියන්නේ. පැහැදිලිද? 17ක් අයිති වෙනවා. අවසාන එක්කෙනා මොකක්ද කියන්නේ? කුලක ප්‍රශ්න 4යි ළමයින්නේ නේ. දැන් අවුරුදු 3කම අපි කතා කරා ප්‍රශ්න 4යි එන්නේ. සිංහල හරියට තේරුම් ගන්න ඕනේ. තේරුණාද? සිංහල හරියට පුළුවන් නම් වැඩේ ගොඩ. විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව හරිද? විදුලිය භාවිත කරන නිවෙස් සංඛ්‍යාව අන්න විදුලිය භාවිත කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිත කරන නිවෙස් සංඛ්‍යාවට සමාන වෙයි. විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිතා කරන. දර පමණක් භාවිතා කරන්නේ මෙතනනේ. විදුලිය භාවිතා කරන්නේ කොහෙද? මෙතනනේ. විදුලිය භාවිතා කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිත කරන නිවෙස් සංඛ්‍යාව මෙතනට සමානයි. එහෙනම් මෙන්න මෙයාව දර පමණක් භාවිත කරන අය හොයාගන්නේ කොහොමද? දර පමණක් මං කෙටියෙන් ලියනවා දර පමණක් අය හොයාගන්නේ කොහොමද? මෙන්න මේ කොටස 17යි නම් ළමයි මෙන්න මේ කොටසට 17ක් එකතු එනවනම් මෙතන ටික හොයාගන්න පුළුවන් 24නේ. මුළු රවුමම 24යි. මුළු රවුමම 24යි. 24න් මෙන්න මේ කොටසට අයිති වෙන්න ඕන 14ක්. මෙතනද අදාළ නැහැ. කොහොම හරි මේ කොටස ඇතුලේ 17ක් තියෙනවා. එහෙනම් 24න් 17ක් අඩු වුණාම කීයක් දෙන්නේ? 24න් 17ක් අඩු වුණාම 7ක් කියලා එනවා. අන්න ළමයි දර පමණක් භාවිතා කරනවා 7 දෙනෙක්. එම නිසා එයාලා කියනවා විදුලියත් අපිට ගන්න පුළුවන්. විදුලිය පමණක් මං කෙටියෙන් ලියනවා ළමයි විදුලිය පමණක් කීයද? 7 දෙනෙක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කොටසටත් 7ක් අපිට එකතු කරගන්න පුළුවන් නේද? විදුලිය භාවිත කරන නිවෙස් සංඛ්‍යාව දර පමණක් භාවිත කරන නිවෙස් සංඛ්‍යාවට සමාන වෙයි. හරිනේ? සමානයි. දර සහ ගෑස් යන දෙවර්ගයම පමණක් භාවිත කරන නිවෙස් සංඛ්‍යාව කීයද? දර සහ ගෑස් කියන දෙවර්ගයේ විතරක් භාවිතා කරන. අන්න ළමයි පොයින්ට් එක මේ. දර සහ ගෑස් විතරයි භාවිතා කරන්න ඕන. කිසිම හේතුවක් මත විදුලිය භාවිතා කරන්න බෑ. ඔය ළමයි මෙන්න මේ කොටස නේද ඔය. මෙන්න මේ කොටස නේද ඔය කියන්නේ. මෙයාලා නේද මැද අහුනොත් විදුලිය අහු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? දර සහ ගෑස් කියන අය විතරයි. එහෙනම් කොහොමද කරන්න තියෙන්නේ? මේ සම්පූර්ණ කොටසට 17ක් ඕන නම් මේ 7 අයින් කරා නම් ඉතිරි ටික නේද? එහෙනම් මම 4 වෙනි එක තමයි කෙටියෙන් ලියනවා. කොහොමද? 17න් ඔයා අඩු කරන්න පුතේ 7ක්. එතකොට අපිට එනවා 10ක් කියලා. අවසානට මම හිතන්නේ අඳුරු කරන්න කියලාත් කියනවා නේද? මෙන්න මේ කොටස අඳුරු කරා නම් වැඩේ ගොඩ. දැක්කද? සිංහල හරියට තේරුම් ගත්තා නම් වැඩේ ගොඩ ළමයි ඈ. රයිට්. ඔය විදිහට අපිට මෙතන ඕන වාක්‍ය ලියන්න දර සහ විදුලිය පමණක් දර සහ ගෑස් පමණක් භාවිත කරන නිවෙස් සංඛ්‍යාව කියලා ඔය විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. රයිට්. හරි. අපි එහෙනම් ළමයි 2023 ගානත් එක්ක සෙට් වෙමු. හරි.